හරි guys ඉතින් අපිට ඉස්සෙල්ලාම පෙන්නන්නේ UG පාසෙන් කර්ස් එකක් පන්නනවා. ඒ මොකද කියලා අපිට ඉස්සරහට දැනගන්න පුළුවන්. ඉතින් මේ UG ඉන්න නගරේ UG පාසෙන් කර්සස් ගොඩක් පන්නනවා. ඒ වගේම UG වගේ 10 ගුණයක් මේ කර්ස් එක ලොකුයි 10 ගුණයකටත් වඩා. ඉතින් UG ඒ කර්ස් එකෙන් පේන දුවද්දි සුදු පාට ඇඳුමක් ඇඳගත්තු එක්කෙනෙක් මෙතනින් යනවා කියලා පෙන්නනවා. ඒ වගේම UG වටපිටාව බලනවා. මොකද UG පාසෙන් කර්ස් එකක් පන්නන නිසා ඊට පස්සේ UG වටපිටාව බලද්දී UG ගේ පිටිපස්සේ තිබුණු බීල්ඩිමේ එකපාරට ඒ කර්ස් එක ආපු නිසා UG ඉස්සරහට වේගෙන් දුවනවා. ඉතින් UG එක් ලොකු කර්ස් එකෙන් බේරෙන්න හතර වටේටම පැන දුවනවා. එක්කෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නවා. ඒ වගේම UG එකපාරකට උඩ පැන්න විතරයි UGව ඒ කර්ස් එක පියාඹලා අල්ලගන්නවා. ඊට පස්සේ ඒ කර්ස් එක UGව අල්ලගන්නවා. ඒ වගේම කවුද මන් දන්නේ ඒ කර්ස් එකව දෙකට කපනවා. ඊට පස්සේ ඒ කර්ස් එකත් එක්ක UG කඩාගෙන බිමට වැටෙනවා. ඉතින් UG ඊට පස්සේ හිතනවා මං කොහොමද මෙතනින් බේරෙන්නේ කියලා. මේ කර්ස් එක හෙන ලොකුයි. මේ කර්ස් එකත් වැටෙන්නේ මේ නගරේ තිබ්බ ලොකුම ලොකු පාක් එකකට. ඉතින් මේ පාක් එකට වැටෙනවත් එක්කම අපිට බලා ගන්න පුළුවන් ඒ පාක් එක විනාශ වෙලා යනවා. වගේම ඒ කර්ස් එක මෙතනදී නැති වෙනවා. එතකොට කෝ අපේ UG. එතකොට UGට පහර දෙන්න එක්කෙනෙක් ඇහිල්ලා UG කටාන එකක් අල්ලගෙන ඉන්නවා එයාගේ අතින්. අපිට පෙන්නනවා එයාගේ අතේ ලේත් විසක් වෙලා කියලා. ඒ වගේ මේ ඇහිල්ලා ඉන්නේ යූතා. ඉතින් මේක ඇහිල්ලා අපිට පෙන්නන ෆ්ලෑෂ් බෑක් එක. මේක අපිට පෙන්නන්නේ අගදී. ඒ වගේම අපිට පෙන්නනවා ස්පෙෂල් ෆස්ට් ග්‍රේඩ් සෝස කෙනෙක් වෙන නයොමා සෙනින්න. නයොමා එයාගේ ගෙදර ඉද්දි ඒ ගෙදර වැඩ කරන කාන්තාව කියනවා ඇතුළට යන්න. ඔයාට නැත්නම් බැනුම් අහගන්න වෙයි වගේම ඔයාගේ අයියලා දෙන්නා ඔයා එනකන් බලන් ඉන්නවා. ඉතින් ඊට පස්සේ හරි මගේ අයියලා දෙන්නා බලන් ඉන්නවනේ කියලා නයොමා ඇතුළට ගිහිල්ලා කියනවා ඔය දෙන්නව දැක්කේ ගොඩ කාලෙකින් ඒකම නරකමත් නෑ කියලා. ඉතින් ඊට පස්සේ ස්පෙෂල් ෆස්ට් ග්‍රේඩ් සෝස කෙනෙක් වෙන ඕජි සෙනින් කියලා එයාගේ ලොකු අයියව අපිට පෙන්නනවා. ඒ වගේම එයාගේ අනිත් අයියා ජිනිචි සෙනින් ස්පෙෂල් ෆස්ට් ග්‍රේඩ් සෝස කෙනෙක් එයාත්. ඉතින් නයමට මෙයා කඩුව තියන් ඉද්දි නයම ඒක අල්ලගෙන කියලාත් අපිට පෙන්නනවා. ඒ වගේම ඊට පස්සේ මෙතෙන්ට එනවා කුරුමිට්ටෙක් වගේ ඩයල් එකක්. එයා ඊට පස්සේ ඇහිල්ලා කියන්නේ සෙනින් ක්ලෑන් එකේ පළමුවන නායකයා මැරුණා. ඉතින් ඒක නිසා එයාගේ අවසන් කැමැත්ත මම අද මෙතන කියන්න ආවේ. ඔය තුන්දෙනාම ඉන්න නිසා මට ඒක කියන්න අවසර දෙන්න වගේම මම්මගේ රාජකාරිය අකුරට මිටු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මම මේක දැන් කියවන්න හදන්නේ කියලා කියනවා. ඊට පස්සේ මෙයා කියනවා මේ පවුලේ 27 වන නායකයා ලෙස නයම සෙනින්න පත් කරලා තිනවා වගේම මේ ජුජුත්සු හයියකේ තියෙන සියලුම උපකරණ නයමට අයිති වෙනවා. ඒ වගේම එයාගේ අයියලා දෙන්නගෙන් අවසර ඇතුව තමයි ඒවා පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවත් එක්කම අවසන් කැමැත්තේ තව එකක් ලියලා තියෙනවා. ඒකේ තියෙන්නේ ගෝජෝ සතුරු මැරුණොත් නැත්නම් එයාගේ සිහි කල්පනාව නැති වුණොත් ටෝජි ෆුසිගුරෝටත් නැත්නම් මෙගුමි ෆුසිගුරෝටත් මේවා ඔක්කොම අයිති වෙනවා කියලා තියෙනවා මේ අවසන් කැමැත්ත ප්‍රකාශයේ. ඒ වගේම මෙයා කියනවා 27 වන නායකයා නයම සෙනින් ඔයා මේවා ගරුසරු ඇතුව පාවිච්චි කරන්න ඕනියම කියලා කියද්දි අපිට ඊට පස්සේ පෙන්නනවා නයම එතනින් එළියට ගිහිල්ලා මෙයා කියනවා මේ දෙන්නට මේවා අයිති වෙන්න දෙන්නේ නැහැ කියලා. වගේම මෙයා මේ ගෙදර වැඩ කරන කාන්තාවට කියනවා මෙගුමි ෆුසිගුරෝ කියන්නේ කවුද? එයා කොතනද ඉන්නේ කියලා. නයමට කියන එතකොට එයා යූජි ඉටඩෝරියෝ හොයන ගමන් ඉන්නේ ටෝකියෝ එකේ කියලා. ඒ වගේම මෙයා අහනවා කවුද යූජි කියන්නේ කියලා. ඊට පස්සේ මේ කාන්තාව කියනවා යූජි කියන්නේ සකුණගේ දාරකයා කියලා. ඉතින් ඊට පස්සේ මෙයා කියනවා සකුණගේ විසිල්ලකද? හප්පෝ වැඩක් නැහැ කියලා. ඉතින් ඒකෙන් අපිට අදහස් වෙන්නේ නයමා සකුණට පොඩ්ඩක්වත් බය නැහැ කියන එක. ඉතින් ඊට පස්සේ නයමා කියනවා හරි මේක දිගු කාලයක් යන්න කලින් ඉවර කරන්න වෙනවා. අපිට සෙනින් වංශේ බේර ගන්න ඕන නම් අනිවාර්යෙන්ම සකුණගේ විසිල්ලකව මරන්න වෙනවා. ඉතින් ඊට පස්සේ මෙයා මෙතනින් යන්න මේ ගෙදර කාන්තාව මෙයාගේ සපත්තු දෙක දානවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ UG එක බිල්ඩින් එකක් ඇතුළට ගිහිල්ලා එයාගේ අයියත් එක්ක කතා කරනවා. ඊට පස්සේ UG කියනවා මම බ්ලැක් වෑෂ් එක යූස් කරද්දි මට ඒක ගොඩක් අවාසිදායකයි කියලා. වගේම මෙයා කියනවා
මගේ ඇඟ ඇතුලේ සකුණ මොකකට හරි එන්න හදන්නේ මට ඒක දැනනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අයියේ කියලා. ඊට පස්සේ එයාගේ අයියා කියන්නේ ඔයා යන්නේ නැද්ද ජුජුත්සු හයියකට කියලා. ඊට පස්සේ යූජි කියනවා නෑ මං ජුජුත්සු හයි වලට යන්නේ මොකද මං මිනිස්සු ගොඩක් මැරුවා. ඒක නේ මෙතන තියෙන ප්‍රශ්නේ. සකුණා මොකක් හරි වැඩකට එන්න තමයි හදන්නේ. එයා ටිකෙන් ටික පවර්ෆුල් වෙනවා. මට ඒක දැනෙනවා කියලාත් කියනවා. ඊට පස්සේ යූජි කියනවා සකුණා ටිකෙන් ටික පවර්ෆුල් වෙද්දී මමත් පවර්ෆුල් වෙනවා. ඒක මගේ ඇඟ ඇතුලේ තියෙනවා කියලා. ඊට පස්සේ ආයෙත් යූජි කියනවා අයියේ අපි දෙන්න එළියට ගිහිල්ලා පොඩ්ඩක් කර්සස් අඩු කරලෙමු කියලා. ඊට පස්සේ චෝසෝ කියනවා හරි අපි දෙන්න හැර අනික් කට්ටිය වෙලී ඉන්න කට්ටිය මරමු කියලා. ඊට පස්සේ මේ දෙන්න මෙතනින් යනවා. ඉතින් යූජි එළියට ගිහිල්ලා එක අප්පුඩියයි ගහන්නේ. ඒකේ සද්දෙට එයාගේ පස්සෙන් වතුර ඇතුළු ඉඳපු කර්සස් ගොඩක් පන්නනවා. එක කර්සස් එකක් නෙවෙයි කර්සස් ගොඩක්ම පන්නනවා මේ නගරේ ඉඳපු. ඉතින් යූජි එක බටලයින් එකක් ඇතුලෙන් දුවනවා. මොකද කිව්වොත් කර්සස් ගොඩක් පන්නනවා. එක එක જાතියේ එක එක ලොකු කර්සස් ගොඩක් පන්නද්දී යූජි කියනවා චෝසෝ දැන් කියලා. ඊට පස්සේ එයා එයාගේ පවර් එක පාවිච්චි කරලා මේ කර්සස් ඔක්කොම විනාශ කරලා දානවා. ඉතින් ඒකට ඊට පස්සේ අපිට පෙන්වන්නේ යූජි අයියේ පිටිපස්සෙන් කියලා. යූජි බ්ලැක් පැෂියා යූස් කරලා එකෙක්ට ගහනවා. උගේ ඇඟ ඇතුලෙන් අත දෙබා වෙලා ගිහිල්ලා ඌව මැරිලා යද්දී මෙයාගේ අයියා කියන්නේ මල්ලි ඔයා දැන් ගොඩක් පවර්ෆුල් වෙලා ඔයාගේ බ්ලැක් පැෂ් එක නම් දැන් නියමයි කියලා කියනවා. ඉතින් ඊට පස්සේ චෝසෝ කියනවා සකුණගේ ඇඟේ තියෙන පවර් එකත් එක්ක ඔයා තව ටිකක් පවර්ෆුල් වෙනවා කියලා. ඊට පස්සේ යූජි ගැම්මටම හිටන් ඉන්න අපිට පෙන්නනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ නයමසෙනින් මෙතෙන්ට ඇහිල්ලා අහනවා මගේ රාජකාරිය මෙගුමිව හොයන එක කියලා. ඉතින් ඊට පස්සේ නයම කියනවා ඔබ නේද සකුණගේ දාරකයා ඔබ පොඩ්ඩක් මගෙන් පැත්තකලා ඉඳහන් නැත්නම් ඔබ ඉවරයි කියලා. ඊට පස්සේ යූජිගේ පිටිපස්සෙන් ඇහිල්ලා එකයි ගහන්නේ. යූජි එතනම බිම. හැබැයි යූජි කොච්චර ගැහුවත් එයාට වදින්නේ නැහැ. ඊට පස්සේ එයාගේ අයියා එයාට ගහද්දි ඊට පස්සේ මේ තුන් දෙනාටම දැනෙනවා එකපාරට ගෝජෝ සෙන්සි වගේ පවර්ෆුල් එනර්ජි එකක්. ඊට පස්සේ බලද්දි එයා යූතා ඔකොට්සු. ඉතින් ඊට පස්සේ නයම පැත්ත මාරු කරලා කියනවා යූතා කොට්සු මට ඕනි සකුණා මරන්න. ඔබට ඕනි යූජි මරන්න. ඒක නිසා අපි දෙන්නම එකතුලා මුව මරු. මං උඹේ පැත්තේ. ඒක නිසා මං චෝසෝ මරන්නම්. උඹ යූජි මරහන් කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ යූජිට පහර දෙන ඔකොට්සුව. ඉතින් යූජිට පුළුවන් විදිහට යූතට පහර දෙනවා. හැබැයි යූතාගේ පවර් එක ගෝජෝ වගේ වැඩි නිසා යූජිට හොඳටම පහර දෙනවා. යූජි එක වෙලාවක හිතනවා මුව පරද්දන්නේ මං කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ යූතා කියනවා මං ගෝජෝ සතර වගේම පවර්ෆුල්. හැබැයි එයාට 6 සයිස් තියෙන නිසා එයාගේ පවර් එක කවදාවත් අඩු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ යූතා කියනවා මගේ පවර් එක ටික වෙලාවකින් ඉවර වෙනවා. ඒක දැන් ඉවර වෙන්න ළඟයි. ඒක නිසා මං උඹව දැන් ඉවර කරන්නම් කියලා. ඉතින් මේකේ ගෝජෝ සතරව අපිට තාම පෙන්වුවේ නැත්තේ කියලා අපිට ඉස්සෙල්ලාම වීඩියෝ වලදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යූතා යූජිට පහර දෙන්න එයාගේ කඩුවල හැස්ති කරගද්දී යූතා හොඳටම පහර දෙනවා. යූජි ඒවා එයාගේ පවර් එකෙන් ඩවුට් කරද්දී යූජි පුළුවන් විදිහට පහර දෙනවා. ඉතින් ඊට පස්සේ යූජිව රිකා අල්ලගද්දී යූතා යූජිට පිහියෙන් අනිනවා. ඉතින් මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු.